මෙම රෝගියා ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණලා සිටින්නේ තුනටිය ආශ්‍රිතව සහ දකුණු පාදයේ දෙසට දිවෙන අධික වේදනාවකින් පෙළෙමින්. පුරා අවුරුදු 3ක් විතර කාලයක් තිස්සේ පවතින මෙම රෝගී තත්ත්වය හේතු කොටගෙන MRI පරීක්ෂණයකට ලක් කරලා තියෙනවා. MRI පරීක්ෂණයේ නිගමනයට අනුව L3 L4 අතර ඩිස්ක් එකත් L4 සහ L5 අතර කශේරුකා අස්ථි අතර පිහිටා ඇති අන්තර්කශේරුකා මණ්ඩලත් සිරුවීමකට ලක් වෙලා සයිටිකා කියන ශරීරයේ ඇති දිගම ස්නායුව තෙරමීමට ලක් වෙලා වේදනාකාරී තත්ත්වයට පෙළෙමින් තමයි රෝගී වෙලා තියෙන්නේ. ඒ රෝගියා වෙනුවෙන් කරන පාරම්පරික කරන තෛල අභ්‍යංග සහ කටි වස්තියක් යොදමින් කරන ප්‍රතිකාරයක් සහ කපින් තෙරපි එකක් තමයි මේ ඔබ දකින්නේ. ප්‍රතිකාර දින 4ක් වැනි කාලයක් තුල ඉක්මන් සුවයක් ලබා දීමට හැකියාව තියෙනවා.